Hello my friends, කොහොමද ඔයාලට? කාලෙකට පස්සේ travel vlog එකක් ගෙන්න යන්නේ. කොහෙද යන්නේ? ජැෆ්නා බලා. යා කොහෙද ජැෆ්නා? ඌතක අපි මේ ජැෆ්නා වලට යන ගමන් ඉන්නේ. පාන්දර 2ට තමයි ගෙදරින් පිටත් උනේ. රෑ එළි වෙනකොට ජැෆ්නා වලට යන්න. ඉතින් යන අතරමඟ අපි අයියන් ඉතින් drive කරානේ. ඉතින් යාට අමාරු හින්දා ටිකක් අපි නවත්තලා ප්ලේන් ටී එකක් එහෙම බීලා මේ අනුරාධපුර මිහින්තලේ කිට්ටුව අපි නැවැත්තුවේ. බීලා ඉතින් ආපහු ගමන පටන් ගත්තා. ජැෆ්නා ට්‍රිප් එක අපි ටිකක් කල් ඉඳන්ම ප්ලෑන් කරපු ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. හැබැයි අපි ප්ලෑන් කරේ පර්සනල් වෙහිකල් යන්න නෙවෙයි, කලින් ප්ලෑන් කරේ ට්‍රේන් එකේ යන්න. ඉතින් ට්‍රේන් බුකින් දාන්න බලනකොට ඔක්කොම ට්‍රේන්ස් රිසර්ව් වෙලා තිබුණා. මොකද අපිට මාසයකට දවස් පොඩි ප්‍රමාණයකට වෙනසක් තිබුණා. කොහොම හරි ළඟට අපි බස් එකක් බුක් කරා. බස් එක බුක් කරත් අන්තිමට අපි එහෙ ගිහින් ට්‍රැවල් කරන්න අපි වෙහිකල්ස් බලනකොට ඉතින් කොස්ට් එක වැඩි කියලා හිතපු නිසා අපේ වෙහිකල් එකට ෆුවල් කොස්ට් එක අපි ෂෙයා කරගෙන යමු කියලා අපි අන්තිමට පර්සනල් වෙහිකල් එකම යන්න ඩිසයිඩ් කරා. ඉතින් දැන් නම් ජැෆ්නා වලට කිට්ටු වෙලා ඉන්නේ. මේ අලිමංකඩ හරිය පහු කරන ගමන් ඉන්නේ අපි. ඉතින් සන්රයිස් එකත් එක්ක මෙහි තියෙන ක්ලයිමේට් එක ඒ ටයිම් එකට පුදුම ලස්සනයි. කොහොම හරි ජැෆ්නා බෝඩර් එක දැන් පාස් වුණා. ඇත්තටම ජැෆ්නා වල ස්ටේ වලට ඉන්න තියෙන ගොඩක් හොඳට තියෙන ප්ලේසස් වල ටිකක් ප්‍රයිස් එක වැඩි. සාමාන්‍යයෙන් බජටඩ් ප්ලේසස් හරිම අඩුයි. කොහොම හරි අපි දන්නෙත් නෑ මේ ප්ලේස් එක හොඳයිද නැද්ද කියලා. මේක ආමි එකෙන් කරන පොඩි රිසෝට් එකක්. ඒකේ ගොඩාක් ෆැසිලිටිස් තිබ්බේ නෑ. ජස්ට් ස්ටේ එකට අපි ඒක සිලෙක්ට් කරගත්තා. අපි ජැෆ්නා වලට ආපු ගමන් කැසරිනා බීච් එකට යන තමයි හිටියේ. බට් මෙහෙට ආව ගමන්ම වැහි බර කාලගුණයක් තමයි ඩාප් වෙලාව ඉඳලම වහිනවා. අපි දැන් ජැෆ්නා වයිබ් එකට නේ අපි දැන් මේක තමයි කරන්නේ. අපි දැන් මේ ක්‍රේවින් එකව හදනවා. මැන්ඩලා ස්පා. කොහොම හරි අපි මෙහෙට ආව ගමන්ම ජස්ට් අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා එළියට යන්න හිටියේ ඇවිදින්න. ඉතින් කොහොම හරි මේ ප්ලෑන් එක චුට්ටක් ඇඩ්ජස්ට් වෙන්න වුණා පැසත් එක්ක. අපි දැන් යන්නේ පොයින්ට් පෙඩ්‍රෝ වලට. ජැෆ්නා වලට ඇවිල්ලා අපේ ෆස්ට් විසිට් එක විදියට යන්නේ පොයින්ට් පෙඩ්‍රෝ. ඉතින් අපි ගිහලා බලමු. ඉතින් ජැෆ්නා වලට ආවම දවසේ අපේ ෂෙඩියුල් එක අපි අරේන්ජ් කරගෙන තිබුණේ මුලින්ම පොයින්ට් පෙඩ්‍රෝ වලට ගිහිල්ලා ඊට පස්සේ කීරිමලේ පොකුණ බලලා ඒත් එක්කම දඹුකොළ පටන විසිට් කරලා එතන දඹුකොළ පටන පන්සලක් නේ තියෙන්නේ. ඉතින් ඒ පන්සලට ගිහිල්ලා එතන වැඳලා ඊට පස්සේ ලන්ච් එකත් අරගෙන මගේ යාළුවෙක් ඉන්නවා අලුතෙන් මට හම්බ වෙච්ච යාළුවෙක් ජැෆ්නා වල. එයා ටැමිල් ගර්ල් කෙනෙක්. ඉතින් එයාව බලන්නත් මං එනවා කියලා කිව්වා. ඉතින් එයාවත් බලලා ඊට පස්සේ හවස අපි කැසරිනා බීච් එකටයි හැමන් හිල් ෆෝර්ට් එකටයි යන්න හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් දැන් අපි මේ යනවා පොයින්ට් පෙඩ්‍රෝ. අපි නැවතිලා ඉන්නේ ජැෆ්නා ෆෝර්ට් එකට කිට්ටුව. ඉතින් එතන ඉඳන් ටිකක් දුරට යන්න ඕනේ පොයින්ට් පෙඩ්‍රෝ වලට. ඉතින් අපි යමු පොයින්ට් පෙඩ්‍රෝ. එහෙම නැත්නම් ලංකාවේ උතුරු කෙරවල පේදුරු තුඩුව. මං ඔයාලට කිව්වා වගේ ජැෆ්නා වලට අපි ගිය දවසේ ඇත්තටම තිබ්බේ මේ කෝසි වෙදර් එකක්. වහින් වැස්ස ටිකක්. ඊට පස්සේ වැස්ස පෑවුවත් අර ලොකු අවුවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකයි මෙච්චර ලස්සනට මං හිතන්නේ අර නෝමල් ක්ලයිමේට් එකකින් පේන්නේ. නැත්නම් මෙහෙට ගොඩක් රස්නේනේ. ඉතින් අපේ සමහර අය නම් ඉතින් හොඳට කට කපලා නිදි. ඉතින් ජැෆ්නා වල ඉඳන් අපි පොයින්ට් පෙඩ්‍රෝ වලට Google map එක දාගෙන තමයි ගියේ. මේ map එක දාගෙන යනකොට අපිට පෙන්නපු පාරේ තමයි අපි මේ යන්නේ. ඇත්තටම ලස්සන වීව් එකක් තියෙන්නේ. මොහොත අයිනෙම නිසා ඉතින් ඇත්තටම ඉන්නේ ලංකාවේ
කෙරවලනේ කියලා හිතනවා යනකොට. දැන් අපි ලොකේෂන් එකට ගොඩාක් කිට්ටු වෙලා ඉන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ උතුරු කෙරවලටම පේදුරු තුඩුවට. ඉතින් අපි යමු එතන view point එක බලන්න. පොයින්ට් පෙඩ්‍රෝ වල ඉතින් බලන්න කියලා දෙයක් ලොකුවට නැහැ. එතන අර ස්පෙෂලිටි එක තමයි ලංකාවේ ඉතින් කෙරවල. එතෙන්ට ලංකාවේ කෙරවලට අපි ගියා කියන දෙයට තමයි ඉතින් ඔතෙන්ට යන්න තියෙන්නේ ඇති. ඊට පස්සේ අපි පොයින්ට් පෙඩ්‍රෝ වල ඉඳන් දැන් මේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන ගමන් ඉන්නේ කිරිමලේ පොකුණ. එහෙනම් එතනදී හම්බ වෙමු. අපි දැන් ලොකේෂන් එකට ආවා. පොකුණ ගාවට යන ගමන් ඉන්නේ. මෙතන පොඩි කෝවිලකුත් තියෙනවා. මේ පොකුණේ ස්පෙෂලිටි කල්චරල් ස්පෙෂලිටි එකක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න. දැන් මේ අපි කට්ටිය යනවා කුල්ෆි කන්න. Actually, I don't have idea about the flavors in there. Let's move to the Kulfi hut and let's talk about the Kulfis next episode. ඉතින් මට ඇත්තටම ලොකු ආසාවක් තිබ්බ ජල්ෆා කල්චර් එක එක්ස්ප්ලෝර් කරන්න. ඒ තියෙන දේවල් කන්න. ඒ දේවල්ට කුල්ෆි කියන දේ ජෆ්න ගියපුවම සාමාන්‍යයෙන් හැමෝම කන දෙයක් කියලා මං අහලා තියෙනවා. ඉතින් අපි දෙන්නත් කුල්ෆි ගත්තා. අපි හැමෝම කුල්ෆි ගත්තා ඇත්තටම. හැබැයි ඒකේ මං බලාපොරොත්තු වුණ තරම්ම මට ලොකු ටේස්ට් එකක් තිබ්බේ නැහැ. ඒකේ 아무තු වෙනස් රසක් තමයි තියෙන්නේ. අපි කුල්ෆි කාලා ඉවර වෙලා ඊට පස්සේ මේ පොකුණ පැත්තට ගියා. මේ කිරිමලේ පොකුණත් එක්කම එතන කෝවිලක් තියෙනවා. මේ කිරිමලේ පොකුණ හින්දු අයට සුවිශේෂී ස්ථානයක්. ඒගොල්ලොන්ගේ බිලීව් එකක් තියෙනවා. මෙතන මේ පොකුණෙන් නෑවට පස්සේ හැමේ රෝගාසාදනය වෙලා තියෙනවා නම් ඒවා නැති වෙලා යනවා. ඊට අමතරව බබාලා හම්බ වෙන්න ප්‍රාර්ථනා කරන කට්ටියගේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙනවා කියලා. ඉතින් මේ පොකුණ වතුර පිරිසිදුයි කියලා තමයි කියන්නේ. ඊට අමතරව මෙතනින් මේ පොකුණත් එක්කම ඉස්සරහා තියෙන්නේ මොහොත. ඉතින් අපි නාන්න කියලා හිතාගෙන හිටියට පස්සේ බෑ කියලා හිතුණා. ඔයාලටත් ඉතින් ජෆ්න ගිහිල්ලා රිෆ්‍රෙෂ් වෙන්නත් ඕනේ නම් මෙතනින් නාන්නත් එක්කම බලාගෙන යන්න පුළුවන්. කිරිමලේ පොකුණට චුට්ටක් එහාට තමයි දඹුකොළ පටන තියෙන්නේ. අපේ ඊළඟ තන විදිහට අපි සිලෙක්ට් කරගත්තේ ඉතින් දඹුකොළ පටුන. අතරම පොයින්ට් පෙඩ්‍රෝ කිරිමලේ මේ පොකුණ දඹුකොළ පටුන මේ ටික ඔක්කොම එකම පැත්තක තියෙන්නේ. ඔයගොල්ලෝ ජෆ්නා එන්න ප්ලෑන් කරනවා නම් මේ තුන විසිට් කරනවා නම් ඔයගොල්ලෝගේ ෂෙඩියුල් එකට මේ ටික එක පිළිවෙලකට හදාගන්න. ඉතින් අපිත් එහෙම තමයි කරේ. ඉතින් දඹුකොළ පටුන විශේෂත්වය අපි හැමෝම දන්න දෙයක්. සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට ශීමා බෝධිය වැඩම කරද්දී ලංකාවට ගොඩ බැහපු ස්ථානය තමයි මේ දඹුකොළ පටුන කියලා කියන්නේ. ඉතින් බෞද්ධ අපිට මෙතන සුවිශේෂී තැනක්. දැන් එතන ලස්සන පන්සලක් විදියට හදලා තියෙනවා. මම ගොඩක් කාලෙකින් ජෆ්න ගියේ. එතකොට කලින් තිබුණට වඩා සෑහෙන වෙනසක් මෙතන සිද්ධ වෙලා තිබුණා. අපි ඉතින් මල් පූජා කරලා මීට එහා පැත්තේ තියෙන ලස්සන බීච් එකක්. ඉතින් අපි බීච් එකටත් ගිහිල්ලා මෙතන චුට්ටක් වෙලා ඉඳලා ආවා. එතකොට
ඔගොල්ලොත් දඹුකොළ පටුන එනවා නම් අතරම අර කිව්ව පිළිවෙලට ඔගොල්ලොන්ගේ ඕඩර් එක හදාගන්න. එතකොට ටයිම් වේස්ට් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ දඹුකොළ පටන පන්සලත් එක්ක තියෙන බීච් එක. එතනත් හරිම ලස්සනයි. මම ඔයාලට කිව්වේ මට ජෆ්නාවල යාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් මේ එයාව බලන්න ගියා. අපි යාගෙන් ඇහුවා අපිට කන්න ප්ලේස් එකක්, ලන්ච් එක ගන්න ප්ලේස් එකක්. ඉතින් මේ තින්නායි ෆාම්ස් කියන රෙස්ටෝරන්ට් එකට තමයි ගියේ. අතර මේක ඒගොල්ලන්ගේ මේන් බිස්නස් එක ෆාමින්. බට් මෙයාලා දැන් රෙස්ටෝරන්ට් එකක් කරනවා කිව්වා මෙතන. මාසයක් වගේ කිව්වා පටන් අරගෙන. ඉතින් මෙතන ෆුඩ්ස් ගොඩක් හොඳයි. මගේ මේ ජෆ්නා යාළුවා තමයි මෙතන සජෙස්ට් කරේ. ඔයගොල්ලන්ටත් ජෆ්නා එනවා නම් මේන් ඉෂුව එක තමයි කන්න තැන් හොයාගන්න ටිකක් අමාරුයි. එකක් ගොඩක් ඒවා වෙජිටේරියන්. අනිත් එක අපේ ෆේවරේෂන් එකට ගැලපෙන්නත් හොයාගන්න ඕනනේ. එතකොට ඒ දේවලුත් එක්ක මෙයා මට සජෙස්ට් කරා මේ ප්ලේස් එක හොඳයි කියලා. ඊට අමතරව මෙතන ඔයාලට ස්ටේ කරන්නත් පුළුවන්. ඒ ඔයාලට චුන්නාගම කිට්ටුව තමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට නැවතිලා ඉන්නත් ප්ලේස් එකක් හොයනවා නම් මේ ප්ලේස් එක සජෙස්ට් කරන්න පුළුවන්. මම මේකේ රූම්ස් නම් දැක්කේ නෑ. හැබැයි වටපිටාව හොඳට තිබුණා. It's very complicated. Under 500 words is it? Yeah, not 500, it's more than 1,000. Then you can't. Patient. Keshan. Yes. Keshan. And there is only one for Keshan Keshan. That's Lakwan. The Pamsara. meaning of the Lakwan is Lakmeet Sri Lanka. One is Lakwan Sri Lanka gem. Keshan. Everything has a meaning. Sashini. Like Shamin, wow. telling lies. Extreme level lies. That's what meaning. Who is කොහමද අපි ලන්ච් අරගෙන මගේ මේ ජෆ්නා යාළුවව ආපහු එයාගේ වර්ක් ප්ලේස් එකට දාන්න යන අතරතුර මගේ අනිත් යාළුව ටික එයාගෙන් අහපු ප්‍රශ්න තමයි ඔය. කොහොම හරි අපි ලන්ච් අරගෙන ඉවර වෙලා අපේ ප්ලෑන් එක තිබුණා කැසරිනා බීච් එකයි හැමනිල් ෆෝර්ට් එකටයි යන්න. නමුත් අපිට බීච් එකට යන එක ස්කිප් කරන්න වුණා. මොකද උදේ අපේ වැස්සත් එක්ක අපි ප්ලෑන් කරපු විදියට ඒ ටයිමින් වලට අපිට ය아가න්න බැරි වුණා. ඒක නිසා දැන් අපි ෆයිනලි ඩිසයිඩ් කරා හවස හැමනිල් ෆෝර්ට් විතරක් බලන්න යනවා කියලා. ඉතින් ඒ ප්ලේස් එක පුදුම ලස්සනයි. මම හිතුවා ඒක වෙනම vlog එකකින් අරගෙන එන්න. ඒක නිසා මගේ මේ ජෆ්නා vlog series එකේ ඊළඟ vlog එක විදිහට ෆෝර්ට් හැමන් හිල් ගැන අරගෙන එනවා. ඒක පුදුම ලස්සනයි. මේ ප්ලේස් එක ඇත්තටම ඔයාලා ජෆ්නා යනවා නම් මේ ප්ලේස් එක බලන්න යන්න. ඉතින් ජෆ්නා බලන්න යන්න කලින් මගේ vlog එක බලලා යන්න. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මම කියන දේ ඇත්තද නැත්තද කියලා. ඉතින් එහෙනම් මගේ ඊළඟ vlog එක අරගෙන එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමට ඉන්න.